රාජාංගනේ ජලාශයේ වාන්තරටු 4ක් විවෘත කර ඇති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාරාධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. මේ හේතුවෙන් එළුවන් කුළුම කරුවලකස්වැව සහ කලාවැව දෙපස සිටින ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර තබෝව ජලාශය වාන් දැමීමත් සමග ජලයට කොටු වී සිටි පුද්ගලයන් 120 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට පියවර ගත්තා. තබෝව ජලාශය වාන් දැමීමත් සමග ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වන්නකුළු සූරිය මහතා පැවසුවේ නාවික හමුදාවේ විශේෂ සහන බලකාය විසින් අද පස්වරුවේ ඔවුන් මුදාගත් බවයි. නාවික හමුදාවට අයත් සහන බෝට්ටු 8ක් පමණ එම ප්‍රදේශයට යවා තිබෙනවා. මේ අතර කලකුණ විතා දෙපාර්තමේන්තුව පැවසුවේ හෙටත් සවස් කාලයේදී දෙවෙනි අභ්‍යන්තර ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. පසුව එම වැසි වෙරළබඩ ප්‍රදේශයේ කරා ව්‍යාප්ත විය හැකි බවටද කලකුණ විතා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළා.